ඉතින් කොහොමද යාළුවනේ? අදත් මගේ channel එකට ආදරෙන් ඔයගොල්ලන්ව පිළිගන්නවා. අදත් මම අලුත් රෙසිපි එකක් අරගෙන ආවා ඔයගොල්ලන්ට. බලන්නකෝ මම අරගෙන තියෙන දේවල්. අපි අද හදාගමුද රසම රස ගෝවා බත් එකක්. බලන්නකෝ ප්‍රධානම අමුද්‍රව්‍ය වලට ගෝවා ටිකක් මම ගත්තා. චුට්ටක් වැඩිපුර කපා ගත්තා. එතකොට රස නිසා ඉඟුරු සුදු ලුණු ටිකක් අරගත්තා වෙනදා වගේම. ටිකක් වැඩිපුර ගන්න ඉඟුරු සුදු ලුණු දාපු තරමට රස වැඩි. මේ බලන්නකෝ ඔයාලා බත් එකට ඇති වෙන තරමට බිත්තර ටිකක් ස්ක්‍රැම්බල් කරලා ගන්න. ඕගොල්ලෝ දන්නවනේ ලුණු කුඩු ගම්බෙලස් කුඩු ටිකක් කියලා. මම ඒක හදාගන්න හැටි අරගෙන ආවේ නෑ. මේ තියෙන 5 වර්ග ටික. මේ ටික අනිවාර්යෙන් ඕනේ අපිට. මිරිස් කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස් 3-5 කහත් එක්කම ලුණු කුඩු ටිකකුත් මම ගත්තා. බිත්තර වඩා ලුණු කුඩු ටිකක් ඉහගත්තු නිසා ටිකක් කල්පනාවෙන් ගන්න. බලන්නකෝ ඕගොල්ලන්ට තේරෙනවනේ බිත්තර හදාගන්න විදිය. ටිකක් ගින්දර සැරට දාලා ඉවර වෙලා බිත්තරේ දාලා වෙන වෙනම ස්ක්‍රැම්බල් කරගන්න. නැත්තම් මේ අස්වැන්න ප්‍රමාණය අඩු වෙනවා එකට ගුලි ගැහිලා. ඒක නිසා මම දැන් සුදු ලුණු, අමු ඉඟුරු ටික, තෙල් ටිකක් ලිපේ තියලා එකතු කරගන්නවා. ටිකක් හොඳින් බෙදෙන්න දෙමු. ඊට පස්සේ අපි 5 වර්ග ටික එකතු කරගමු. චුට්ටක් බෙදෙන්න දෙමු අපි මේක. දැන් නම් මේ ටික ලාවට බෙදීගෙන එන්නේ යාළුවනේ. 5 ටික බෙද ගන්න තියෙන නිසා සුදු ලුණු ටික කර වෙනකන් තියාගන්න නැතුව අපි 3-5 වර්ග ටික මේකට එකතු කරගමු. කර වෙන්න දෙන්නේ නැතුව මේක හැමියට චුට්ටක් බෙද ගන්න. පාට චුට්ටක් විතර වෙනස් වෙනකන් බලන්නකෝ ඔයගොල්ලන්ට පේනව නේද? කර වෙන්න දෙන්න එපා. මේකටම රම්පේ කරපිංච ටිකකුත් මම අරගත්තා දාගන්න. රස කරගන්න පුළුවන් තියෙන දෙයක් ඕගොල්ලෝ මේකට එකතු කරගන්න. හැබැයි මේකට කැරට් වෙනස් එළවලු වර්ග මුකුත් එකතු කරගන්න එපා. එතකොට මේකේ රස වෙනස් වෙන හින්දා අපි තක්කාලි ටිකක් එකතු කරගමු. ගෝවා බත් එකේ රස වෙනස් වෙනවා වෙන මේ එළවලු වර්ග දාපුවාම. ගෝවත් එක්ක හදන බත් එක මාරම රහයි. මේ විදිහට හදලා බලන්නකෝ ඔයගොල්ලෝ. අපි දැන් ගෝවා ටික එකතු කරගමු. සුට්ටි වෙලාවක් පහේ ටික බෙදුනට පස්සේ අපි ගෝවා ටික එකතු කරගමු. ගෝවා ටික එකතු කරගත්තාම ලිපේ ගින්දර ටිකක් වැඩි කරගන්න. නැත්නම් වතුර ගතිය අදිනවනේ අපිට. බත් ටික එකතු කරගන්න බැරි වෙනවා එතකොට. ඒක නිසා ගින්දර සුට්ටක් වැඩි කරගන්න. බලන්නකො මම ටිකක් කලවම් කරගත්තා. ගින්දර ටිකක් වැඩිපුර තියාගන්න. ඉතින් මම යාළුවනේ ඔයගොල්ලන්ට ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි තමයි අරන් එන්නේ. වැඩි කුළුබඩු වර්ග ඕනෙත් නෑ. ගෙදර තියෙන 3-5 වර්ග වලින් හදාගන්න විදියට තමයි අරගෙන එන්නේ. දැන් ඉතින් අපිට එළවලු මාළුජනෙත් හරි නිලයි. ඉස්සර අපේ අම්මලා පලා මැල්ලුමකුත් එක්ක එළවලු මාළුජනි වර්ග 2-3ක් හදලා කන්න දුන්නත් දැන් අද රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට ඒ වගේ එහෙම කන්න බොහොම අමාරුයි. සමහර පවුල් වලට එක එළවලුවක් හදාගෙන කන්නත් බැරි තරම් අගහිංකම් තියෙන රටක් දැන් අපේ රට. ඉතින් මේ වගේ දෙයක් හදාගෙන කනකොට ඒක අර පිරිමැස්මයි. ඒ වගේම ඉතුරුවක්. ඒ වගේම රහයි. ඉතින් මේ වගේ එකකුත් ඔයගොල්ලෝ හදලා බලන්නකෝ. දවල් වෙලාවකට නැතත් රැයකට වගේ නම් මේ වගේ දෙයක් හරි වටිනවා. එතකොට අපතේ නෑනේ අපි හදන එළවලු උනාවක්. මේ වගේ දෙයක් වෙනසකට ඉතින් හදලා කට්ටිය එක්ක රස විඳින්න. බලමුකෝ අපි මේක හදලා ගෝවා ටිකක් වැඩිපුර ගත්තට කමක් නැහැ. මොකද මේක මේ තැම්බෙලා මැල වෙනකොට චුට්ටක් වෙන නිසා ටිකක් වැඩිපුර අරගත්තට නම් කමක් නැහැ. ගින්දර වැඩි කරලම තියාගන්න මතක තියාගන්න. නැත්නම් වතුර උරනවා. මේක චුට්ටක් මැල වෙන්න දෙමු. ඒ අතර මම උණු බත් ටිකකුත් හදාගෙන ඒක නිවා ගත්තා. මේ බලන්නකෝ
ඇට බෙරි කරගන්න නැතුව බත් ටික කලින් උයලා නිවා ගන්න. නැත්නම් අපිට බත හදාගන්න අමාරුයිනේ. මේ බලන්නකෝ. ඔයාලට කැමති සුදු හාල් බත් එකක් මේකට එකතු කරගන්න පුළුවන්. රතු හාල් බත් වලින් නම් කරන්න බෑනේ. රතු පාට නිසා ලස්සන නෑනේ කෑම එක. ඒක නිසා බත කලින් උයලා නිවෙන්න තියාගන්න. බලන්නකෝ දැන් නම් මේක ගානට මැල වෙලා වගේ ගොඩාක්ම මලව ගන්නත් එපා. එතකොට කෑලි සූටි වුණාම හැපෙන ගතිය අඩුයිනේ. ඒක නිසා සුට්ටක් කෑලි හිටින විදිහට මේක මලවලා ගන්න. මේ වෙලාවේ ලුණු සැර රස එක බලලා ගානට පදමට ඇතුලේ කියලා ඕගොල්ලෝ බලා ගන්න. අපිට බත් එකතු කරාම නැත්තම් හොයන්න අමාරුයිනේ. මේකට ඕන නම් ඕගොල්ලන්ට මේ වෙලාවේ සීනි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහටම සැරට ඕගොල්ලන්ට හදා ගන්නත් පුළුවන්. කැමති විදියක් කරන්න ඕගොල්ලෝ. කැමති නම් සීනි ටිකක් එකතු කරගන්න. දැන් නම් මේක ඇති වගේ යාළුවනේ මම ඒක නිසා මේකට බත් ටිකක් එකතු කරගන්නවා. බලන්නකෝ. ඔයගොල්ලෝගේ ගෙදර ඉන්න අය ගානට බත් ටික එකතු කරලා ඊතර දාලා රසට හදා ගන්න පුළුවන්. වැඩි වෙලාව යන්නේ නැහැ. බත කලින් උයාගත්තට පස්සේ බලන්නකෝ මම ඉතිරි බත් ටිකත් මේකට කලවම් කරගන්නවා. මේ බලන්නකෝ මේකේ හොඳට ගින්දර වැඩි කරලා ඕගොල්ලෝ මේ බත හදා ගන්න. ඕගොල්ලෝ දන්නවනේ රයිස් එකක් හදනකොට ගින්දර ටිකක් වැඩිපුර දානවද? මේ බත් ඇර ටිකක් වැදුනහම හරිම රහයිනේ. එතකොට ඔයාලා දන්නවනේ ඒවා ඉතින්. අපි හැමදාම මේ වගේ දේවල් පොඩි සුකුරුත්තම් වැඩ ගෙදරදී කරන නිසා බලන්නකෝ දැන් නම් මගේ බත ගානට හැදිලා වගේ මම මේක හොඳට කලවම් කරගත්තා. ඕගොල්ලෝ ගින්දර වැඩි කරලා මේක මේ බත කූරු ගා ගන්න. මේ වෙලාවේ ඕගොල්ලන්ට සැර මදි නම් ගම්බිරිස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් ඒවා මේවා එකතු කරගන්න පුළුවන්. දැන් නම් මගේ බත හරි වගේ බලන්නකෝ මම ලිප නිවාගත්තට පස්සේ ඔයාලට පෙන්නන්නම්. ඔන්න බලන්නකෝ යාළුවනේ අන්තිමටම අපි අර හදාගන්නු බිත්තර ටික ස්ක්‍රැම්බල් කරගත්තු බිත්තර ටික ඒ ටික මේකට එකතු කරගන්න ඕනි. අපි ඒ ටික මේකට දැන් දාගමු. අන්තිමට මේ ටික එකතු කරගන්න. මේ බලන්නකෝ ලස්සනට තියෙනවා මේ ටික මේක හොඳට එතකොට කඩට හැපෙනවා. ඒකයි මම අන්තිමට එකතු කරගන්න කිව්වේ. නැත්තම් අපි බත් ටික කලවම් කරනකොට මේ බිත්තර කෑලි ටික කුඩු වෙලා යනවා. මේ විදිහට අන්තිමටම එකතු කරගෙන හැඳි කූරේ මෙහෙම කලවම් කරගන්න. එතකොට බත් එකත් ලස්සනයි. කටටත් මේවා කෑලි වලට හැපෙනකොට හරිම රහයි. ඉතින් අපි මේ එක එළවලුවක් පාවිච්චි කරලා රසට මේ කෑම එක හදාගත්තා. මේකට තව හොදි මේ මාළු පිණි මුකුත් අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට මේ විදිහටම ආහාරයට ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මම ඕගොල්ලන්ට ලේසි රෙසිපි එකක් අදත් අරගෙන ආවා. ඉතින් මේක රසද නැද්ද කියලා ඕගොල්ලෝ හදලා බලලා ඉතින් මටත් කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ට තව මොනවද අලුත් වීඩියෝ ඕනේ කියලා මට පණිවිඩයක් දාන්න. එතකොට මම බලලා සලකලා මට කරන්න පුළුවන් දෙයක් නම් ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙම හොඳයිනේ. ඕගොල්ලන්ගේ අලුත් අදහස් තියෙනවා නම් ඉතින් මට ලියලා දාන්න. එතකොට මම ඒව බලලා මට කරන්න පුළුවන් දේවල් නම් ඕගොල්ලන්ට මම ඒව අරගෙන එන්න. හොඳද? එහෙනම් වෙනද වගේම සුපුරුදු පරිදි ආදරෙන් සතුටින් කැම ටික හදලා ගෙදර අයට කන්න දෙන්න. පිරිසිදුවට පිළිවෙලට ඉන්න හැමතිස්සෙම උත්සාහ කරන්න. ඉතින් තවත් අලුත් රෙසිපියක් අරගෙන මම නැවත ආපහු වෙනකන් ගිහිල්ලා එන්නම්.